දවසක් හැම දිනාටම අපි අද ඇවිල්ලා තියෙන්නේ වෙනත් වූ වැඩසටහනකට ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්න. ඉතින් අපි අද ඉන්නේ ලංකාවේ තියෙන ඊටාම වටිනා ප්‍රදේශයක. මේ ඉන්නේ කොළඹ හැටන් ප්‍රධාන මාර්ගයේ. ඒ ඇත්තටම මේ හරියට කියන්නේ කිතුල්ගල කියලා. කිතුල්ගල නගරයට මීටර් 500ක් විතර ආසන්නව තමයි අපි අද ඉන්නේ. ඉතින් විශේෂ දැන්වීමක් උදෙසා තමයි අපි මේ වීඩියෝ එක කරන්නේ අද. ඉතින් අද අපේ දැන්වීම අපේ රටේ සංචාරක කර්මාන්තයට කැමති සංචාරක කර්මාන්තයේ නියැලෙන ලංකාවේ තියෙන හොටෙල් ශ්‍රේෂ්ඨයට කැමති අයට තමයි මේ පණිවිඩය දෙන්නේ. ඒ ඇත්තටම අපි අද ආවේ මේ කිතුල්ගල තියෙනවා ඊටාම වටිනා මනරම් ඉඩමක්. ඒ ඉඩම සම්බන්ධව ඒකේ අවශ්‍යතාවය තියෙන කෙනෙකුට ඒ ගැන දැනුවත් කරන්න. ඉතින් මේ ඉඩම තියෙන්නේ කිතුල්ගල නගරයට මීටර් 500ක් කොළඹ පැත්තට එන්න. ඉතින් ඇත්තටම මේ ප්‍රධාන මාර්ගය ඒ වගේම මේ ඉඩමේ පර්චස් 80ක භූමි ප්‍රමාණයක් තියෙනවා, අක්කර භාගයක ප්‍රමාණයක්. ඉතින් මේ ඉඩම විශේෂයෙන්ම වැදගත් වෙන්නේ සංචාරක කර්මාන්තය කරන කෙනෙකුට. මොකද මේ ප්‍රදේශයේ ඊටාම වටිනා ප්‍රදේශයක්. පළවෙනියෙන්ම බර්ඩ්ස් වොචින්, ඒ කියන්නේ කුරුල්ලන් නිරීක්ෂණය කරන්න ඊටාම වටිනා ප්‍රදේශයක්. ඒ වගේම රාෆ්ටින් මේ ප්‍රදේශයේ තමයි කැලණි ගඟේ රාෆ්ටින් කියන ක්‍රීඩාව සිද්ධ වෙන්නේ. දැන් අපි බලමු මේ භූමිය කොයි වගේද කියලා. මම ඔයාලට පෙන්වන්නම් මේ භූමිය සම්පූර්ණම. විශේෂයෙන්ම මේ කිතුල්ගල ප්‍රදේශය දන්න අය දන්නවා මේ ප්‍රදේශයේ සමතලා ඉඩම් භූමිය අඩුයි. එතකොට මේවා ටිකක් විෂමයි. විශේෂයෙන් මේ වගේ හොටෙල් නිර්මාණය කරන්නේ මේ භූමිය පිහිටීමට අනුකූලව. ඒක ගොඩක් දුරට මේ කිතුල්ගල ප්‍රදේශයේ අය දන්නවා. ඉතින් ඔයගලන්ට දැන් දැක ගන්න පුළුවන් මේ භූමිය හොඳට. දැන් මුලින්ම මම ඔයාලට පෙන්නන්නම්. මගේ මේ පැත්තෙන් තියෙනවා මේ විශාල කළුගල් ගොඩක්. ඇත්තට මේ ගැන විශේෂ දැනුවත් කිරීමක් කරන්න ඕන. මොකද මේ එක කළුගලක්වත් මේ භූමියේ පිහිටපු කළුගල් නෙවෙයි. මොකද මේවා මේ ප්‍රොජෙක්ට් එකකට ගෙනල්ලා බාපු කළුගල් තියෙන්නේ. මේවා නමුත් මේ ඉඩම ගන්න කෙනාට තමයි අයිති වෙන්නේ. ඉතින් මේක විශාල ප්‍රමාණයක කළුගල් මේ භූමියේ තියෙනවා. ඒකත් මේ ගන්න කෙනෙකුට ඉතා වටිනා දෙයක්. ඒ වගේම පොඩි ගොඩනැගිල්ලක් මේ භූමියේ ඉදිරියේම තියෙනවා ප්‍රධාන පාර අයිනේදී. අපි යමු මේ ඉඩමේ පසුපස ප්‍රදේශයට. ඉතින් ඇත්තටම ඔයගලන්ට ගන්න කෙනෙකුට ඉතාම වටින අවස්ථාවක් තියෙනවා මේ ඉඩමේ. ඉතින් මේකේ පිටිපස්සට ගියාම මේ ඉඩමේ අයිනෙන් යන්නේ ප්‍රධාන ඇල. ඒ ඇලට එහා පැත්තේ තියෙනවා පොඩි කුඹුරු යායක්. ඒ වගේම මේ ඇලත් එක්ක මීටර 50ක් දුරින් තියෙන්නේ කැලණි ගඟ. ඉතින් මේක ඉතාම වටින එකක්. මේ මෙතන හොටෙල් එකක් නිර්මාණය කරන කෙනෙකුට සම්පූර්ණම ඇල දිගේ කැලණි ගඟට තියෙන්නේ. දැන් මෙතනින් තමයි ඇත්තටම මේ රාෆ්ටින් කරන අය ඒගොල්ලන්ගේ ක්‍රීඩාව ඉවර කරන තැන. ඒ අවසාන තැන තමයි මේ ඉඩම තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ලොකු වටිනාකමක් තියෙනවා. දැන් ඔයගලන්ට බලා ගන්න පුළුවන් මේ තියෙන ඇල සහ එහා පැත්තේ තියෙන කැලණි ගඟ. විශේෂයෙන්ම කුරුල්ලෝ නිරීක්ෂණය කරන පිරිසකට මේක ඊටාම වටිනා තැනක්. අපි දැන් යන්නේ මේ ඉඩමෙන් එහා පැත්තේ තියෙන ගඟට. අපි ඔයගලන් එක්ක යන්නම්. දැන් මේ තියෙන්නේ ඔයගලන්ට කියපු මේ ඇල. මේ ඇල මෙතන එහා පැත්තේ තියෙන්නේ මේ ඉඩම. ඇත්තටම මේ ඇල දිගේ සම්පූර්ණම තියෙන්නේ මේ කැලණි ගඟට එන්න. මේ ඇල සම්පූර්ණම අපිට ප්‍රයෝජනට ගන්න පුළුවන් මේ ඉඩම නිර්මාණය කරන කෙනෙකුට. දැන් මෙතනින් එහා පැත්ත ඔයගලන්ට මේ දකින්න තියෙන්නේ කැලණි ගඟ. ඉතින් ලොකු වටිනාකමක් මේ ඉඩම තුල තියෙනවා. මේ තියෙන්නේ කැලණි ගඟ. දැන් ඇත්තටම විශේෂයෙන්ම උඩහා ඉන්න හොටෙල්ස් වල අය රාෆ්ටින් කරන අය මෙතනින් තමයි මේ වැඩසටහන ඉවර කරන්නේ. ඉතින් ඒකත් විශේෂම කාරණාවක්. ඒ බෝට්ටුව ඇවිල්ලා මෙතනින් තමයි නතර කරන්නේ. ඉතින් මේක ගන්න කෙනෙකුට ඊටාම වටිනාම වැඩසටහනක් කරන්න පුළුවන්කම තියෙනවා. මේ භූමිය මිලදී ගන්න කෙනෙකුට මේ ඉඩමේ මූණත, ඒ කියන්නේ ප්‍රධාන පාරට ආපු මූණත
සාමාන්‍ය අඩි 100ක විතර ප්‍රමාණයක් තියෙනවා. දැන් මේ මම ඉන්න තැන ඉඳලා එහා පැත්තේ අර පේන කෙනා ඉන්න තැනට මේකේ මූණත තියෙනවා. ඉතින් ඇත්තටම ලොකු වැඩසටහනක් කරන්න පුළුවන් බව තියෙනවා මේ ඉඩමේ. දැන් මේ ඉඩම හොඳින් දැක ගන්න පුළුවන් වුණා ඔයගලන්ට. විශේෂයෙන්ම ඊටාම සාධාරණ මිලකට මේ ඉඩම විකුණන්න තීරණය කරලා තියෙනවා. ඒ ඔයාලට පුළුවන් අපේ මේ නම්බර වලට කතා කරොත් මේ ඉඩම ගැන විස්තර දැනගන්න. විශේෂයෙන් අපි ආරාධනා කරනවා මේ කිතුල්ගල ප්‍රදේශයට මේ වගේ ඉඩමක් ගොඩක්ම දුර්ලභයි. මොකද මේ පාර අයිනට වෙන ප්‍රධාන පාරට මායින්න තියෙන මේ වගේ ඉඩමක් ගොඩක් දුර්ලභ වෙලා තියෙන නිසා මේ ඉඩම ගන්න කැමති කෙනෙක්ට අපි ආරාධනා කරනවා මේ නම්බර්ස් වලට කෝල් කරන්න. ගණන් අපිත් එක්ක කතා කරගන්න පුළුවන් මේ ඉඩමේ. විශේෂයෙන්ම ඔයාලට දැනුවත් කරන්න ඕන මේ වැඩසටහනින් කිසිම බ්‍රෝකර් කෙනෙක් මේ ඉඩමට සම්බන්ධ වෙන්නේ නැහැ. මේ ඉඩමේ අයිති කෙනාම තමයි මේ වැඩසටහන කරන්නේ. ඉතින් ඔයගලන්ට ඍජුව මේ ඉඩමේ අයිති කෙනත් එක්කම සම්බන්ධ වෙලා මේ ඉඩමේ මිල ගණන් දැනගන්න පුළුවන්. විශේෂයෙන් බ්‍රෝකර් කෙනෙක් සම්බන්ධ වෙලා නැහැ. නමුත් ආරාධනා කරනවා බ්‍රෝකර් කෙනෙකුට පුළුවන් නම් එයාට සම්බන්ධ වෙලා මේක විකුණන්න. ඒත් පුළුවන් මේක අපි අවස්ථාව දෙනවා ඒ සඳහා.